හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයා අදත් ආවා ඉතින් මං ඔයාලට තවත් සුපිරි වීඩියෝ එකක් කරන් සුපිරි නෑ ඉතින් මගේ ඩ්‍රයිවිං සිමියුලේටර් ගේම් එක මම ඩිලීට් කරා හද ෆෝන් එකේ ස්ටෝරේජ් ප්‍රශ්නයක් නිසා ඉතින් අද මොඩිෆයි පාරක් දාලා සුපිරියටම හදලා ගන්න යන්නේ ඒ නිසා කට්ටේ ඒවර වෙනකම් බලන්න ඉතින් අපි පැදලා බලමු ඉතින් මුලින්ම අපි දාමු ඒ ලයිට් සෙට් එක අනිවාර්යෙන් මං ගහනවා ඉතින් මං හරිම ආසයි මෙයාගේ බස් මොඩිෆයි කරන්න හරිද හරි අපි බලමු අන්තිම ෆයිනල් ලුක් එක කොහොම එයිද කියලා කියන්න අමතකුණා මං හැලුතෙන් හෙඩ්සෙට් දෙයක් ගත්තා ඒක තමා මේ මොකක්ද මං සවුන්ඩ් අප් දෙන්නේ ඒකෙන් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව දෙන්න පුළුවන් ගෙදර මොනවා වුණා හරි ඉතින් ඔන්න ගැම්මම දාන අර කූර තිබ්බ එක ලස්සනයි කියලා මං හිතනවා අන්න ඒක පට්ටම ලස්සනයි හරි ඔන්න පැත්තෙන් ඒ හෝන් සෙට් එක ලස්සනයි වගේ හරි හෝන් සෙට් එක දාමු එල්ලම දැන් ඊට පස්සේ සාමාන්‍ය එකම දාමු ඔන්න ඕක ඒක අවුලන්නේ යට ඕක ඒක හොඳයි නෑ ඕක දාන්න බෑ මං කැමතිම නෑ ඕක තියනවට කැතේ බෑ හරි එහෙනම් ඒක අයින් කරමු ඊට පස්සේ බස් එකේ විතරක් දාන්න තියෙන්නේ උඩින්ම අපි දාමු සුපිරි තට්ට කන්නේ එක ලස්සනයි සිංහ කොඩිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ ආයෙ මොකක්ද වෙන්නේ සිංහ කොඩිය විතර එක දාමු එතන බටේ දාමු යට කාපට් එක දාන්න ඕනේ දාමු පැත්තෙන් අන්න නගින කැල්ල දාන්න ඕනේ මේ මොනවද ඒ පිට සිනිමා වගේ තියෙන එක හරි ඔකොත් වෙනස් ගන්න හරි ඇතුළේ පැත්තේ ඒක නෑනේ බුදු පිළිම දාන්න සෑක ඕනේ ටීවී එක දාමු හරි එතනට ඒක දානවා අර බෞද්ධ ධර්ම චක්‍රය තිබ්බ අන්න ඒක දාලා බුදු පිළිම දාමු වෙන මුකුත් කැතයි බුදු පිළිම ලස්සනයි හරි ඉතින් මම හැම පාරම මේ වගේ මොඩිෆයි කරන්නේ වෙන වෙනස් විදියට තමයි මොඩිෆයි ගන්නෙ හරි ඉතින් පට්ට මට දැන් ස්ප්‍රේ ගැන ප්‍රශ්නයක් තියෙනවා මම අර සුදු පාට ඕක දානවද නැත්නම් අලු රජින් දානවද කියලා එන්ජින් මාරු කරලෙමු ඔක්කොම මොඩිෆයි කරලා ස්ප්‍රේ එක තෝරමු හරි දැන් ටයර් දාමු ඕක නියමයි නැත්තම් පාට පාට ඒවා කැතයි අශෝකල එලන් එකේ අලුත් එකේ එහෙම තියෙනවා නිල් පාටද ගෝද රින් කප් එක ඕක හොඳයි කැප් එක කන්නඩ දෙදා හරි ඊට පස්සේ ස්ප්‍රේ එක අලු රජිනම දානවද අලු රජින දානවද මොකද කරන්නේ වට්ටුඩු අලු රජින අමුතු ලස්සනක් තියෙනවා ඒ වුණාට අර සුදු පාට එකත් ලස්සනයි ඒක අශෝක ලේලන් එකේ ඔරිජිනල් කලර් එක ඉතින් ඒක වෙනස් කරන්නේ එහෙම දාලා මොඩිෆයි දැම්මත් ගැම්මක් අලු රජින දැම්මත් ගැම්මක් පාට වැඩි වුණාම ප්‍රශ්න හරිද මොකද කරන්නේ වට්ටුඩු මොකද කරන්නේ වට්ටුඩු කමන්නේ අපි අලු රජින දාමු අලු රජින දානවද මොකද කරන්නේ ඒක ගැම්මක් කොහොම බැලුවත් ස්ප්‍රේ එක වෙනස් කරලා දාලා ඒ බැලුවත් ගැම් අලු රජින දැම්මොත් අපි දේවාල් වගේ ලස්සනට තියෙනවනේ හරි අපි සේව් දෙමු මේ ඇඩ් යනවා වැඩක් නෑ ඒවා හරි එහෙනම් අපි රෝඩ් මොඩ් එකකින් එකක් දාමු හරි දාගත්තා දැන් යන් හම්බන්තොට නේද හරි ගමන්නේ හරි යන්න ඉතින් තව ටිකකින් හරි ඔයගොල්ලෝ කතා කරන් තියෙන channel එක subscribe කරන්න බැරි වුණා කියලා මොකද්ද බං ඔය නිකක් තියෙන බටන් එකනේ ඕක ඔබන්න මොකද ලෝබ වෙන්නේ වෙන්න එපා කමෙන්ට් වෙන්න එපා කුහක වෙන්න එපා ලෝබ නැතුව ලයික් බටන් එක ඔබලා දාන්න ඒත් එක්කම subscribe කරපන් ඉතින් මොකද්ද බං ඕක ඇන කියන්න ඕනේ නෑනේ subscribe බටනත් ඔබලා දාපන් හරි බං ඉතින් රියදුරු දැතර බුදු සරණයි කොන්දගේ දැතර දෙවි පීඨයි අනේ රත්තරන් කුඹස්තර මාත්‍යෝ වයිපර් ඔෆ් කරගෙන දූල් ටික යන්න මේක දෙන්න හරි ඒකට ජනෙල්ලේ මේක අල්ටේ මොට්ටියක් ඇවිත් යනවා හරිද
මිනිස්සු එහෙම පයින් යනවා කියන කර අයින් කෙලවර යනවා ඒ රතු ටී-ෂර්ට් වම් පැත්තේ පොඩි බං ඉතින් එළම ඉතින් කිව්වාගේ වැඩ ටික කරලා ඉතින් පරිස්සමෙන් ඉන්න අදට යන්නේ මං පොඩ්ඩක් ඉඳහන් තව ටිකක් තියෙනවා අපි එලවලම් බලමු ඉන්ජි මෝල් තිබ්බ ගහන උස්සල පොලේ ගෙරයිද නෑ එහෙම ගහන්න බෑ මල්ලේ සිග්නල් දාපන් යන්න සිග්නල් දාන්න ඕනේ අන්න ඒක හොඳ පුරුදු නැත්තම් පොලිසියෙන් කල්ලත් මේක ඇවිදිනවා බා එනට අල්ලන්නේ මුර සංචාරය යන ඕන් කෙලවරේ කැවිදිනවා කියන ඒ පොලිසියට itu mati ජීවිතේ ඊට පස්සේ ස්පෝන් වෙනවා බං හරි බං ඉතින් එළම ගාන්ට වංගේ කපන දැන් ඔයාලා බයින්න බෑ අයියෝ ඔයා ඩ්‍රයිවිං සීල නෑ ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ විතර ගේන්නේ ඇයි කියලා අහනවා මම මයින්ක්‍රාෆ්ට් සීරීස් එක පටන් ගන්න යන්නේ කැමති අය මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න ලයික් 10කට වැඩිය විදිහට 1000ක් නෙමෙයි 10ක් පස්සරක් දෙක අන්නේ 10ක් අවුත් ලයික් මම අනිවාර්යෙන් මයින්ක්‍රාෆ්ට් සීරීස් එක පටන් ගන්නවා කිව්වොත් පටන් ගන්නවා බෑ හරි බං ඉතින් එළම ඉතින් ඔය කට්ටියට කොහොමද ඉතින් මේ දවස් ටික මට කාලෙකින් වීඩියෝ ටිකක් දාන්න බැරුණා නෑ ගිය සති දෙකක් විතර දැම්මා බා හරිද මට ඉන්ලීට තමයි අවුල් යන්නේ මොකද්ද ඉතින් views මදි ඉතින් මම වීඩියෝ දාන්නේ ඉතින් අපි වීඩියෝ බලනවා එහෙම කියලා කමෙන්ට් කරන්න එපා යාළුවන්ට ෂෙයා කරන්න හරිද මට සබ් එකක් දෙන්න ඉතින් අපි ඉන්නට සබ්ස්ක්‍රයිබර්ස් ලා සිද්ධ එකක් හරි 52ක් හරි ඉන්නේ ඉතින් තව අවුරුද්දක් යද්දි මං කිව්වා වගේ සබ්ස්ක්‍රයිබර්ස් ලා මං හිතුවේ අර සබ්ස්ක්‍රයිබර්ස් 10 ඉන්න කාලේ ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ මං හිතන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ එන්නේ එතනදී අවුරුද්දක් යද්දි 100 තමයි ගහන්න එන්නේ මොකද කිව්වොත් 50වත් ගහලා නැහැ තාම 20වත් ගහලා නැහැ කියලා 50 ඉවට පස්සේ මගේ හිතේ තිබ්බා තව 50ක් ගහගත්තා හරි කියලා ඉතින් මම වීඩියෝ එක දෙගුණ ගන්න හිතුණා හරි ඉතින් කට්ටියම කියන්නේ හොඳින් ඉන්න පරිස්සමෙන් ඉන්න දැන් ඩෙන්ගු තියෙනවා ඊච්චයි මහත්තයාගෙන් පරිස්සම් වෙන්න එහෙම දෙයක් නෙවෙයි කිව්වේ ඉතින් තමයි සුද්ධ කරගන්න දැනගන්න ඕනේ ඒව නම් අපේ තරම් මම මේ හොගාලා වැඩේ ඇස්සේ වීඩියෝ දාන්නත් බෑ ගේන සුද්ධ කරලා තියෙන්නේ මේ අපේ වහල ගලා ස්ලැබ් එක දාන්න යන්නේ ඉතින් හරි ඒකත් නෙවෙයි මං ඉතින් ගේමින් රූම් එකක හදන්න ඉතින් ඉන්න එහෙමනත් ඒකේ වීඩියෝ එකක් දාන්න එන්න එක ඕනනම් කමෙන්ට් කරන්න හරි බං ඉතින් එළම ඊලා ඉතින් බං තව ටිකකින් මේක ඉවරයි පොඩ්ඩක් ආතල්ලා තියෙන්නත් එක්ක කියලා ගත්ත ගමන්මයි ඒකයි මම මේක මෙහෙම කරේ ඒ නිසා කට්ටියටම කියන්නේ ඒ කිව්වට ටික කරගෙන පරිස්සමෙන් ඉන්න කියලා වීඩියෝ එක විතර නවත්තන්න තව ටිකයි තියෙන්නේ ඒ නිසා සවුන්ඩ් අප් එක දිගටම දුන්න ෆස්ට් ටයිම් නැත්තම් මම ස්පීඩ් දානවා මොකක් හරි අටමගලයක් කරලා කෙලව ගන්නවා ඒකයි ඕ කිව්ව විතර සේෆ් නනනනන පේනවනේ බෑ සේෆ් කියන්නේ සේෆ් එක තුන්නේ උට කිව්වා යකෝ මම සිග්නල් දාලා තිබ්බේ සිග්නල් කියන්නේ සිග්නල් ස්ට්‍රෝං ටීත් ඒකෙම නෙවෙයි ඈ ඕරි බං තව ටික දුරයි එතනින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා ඉතින් යාළුවාට ෂෙයා කරන්න views නෑ මගේ ඇත්තම දුකයි ඔව් ඉතින් මම වීඩියෝ දාන්න එහෙම දාන්න බැරි වෙන්නේ විභාග නිසා ඒ නිසා සත්‍යෙට එකක් වගේ තමයි වැටෙනවා ඇත්තේ දාද සෙනසුරාදා වීඩියෝ එක දාන්නේ ඔයාලා බලන්නේ කවුද දන්නේ නැහැ ඉතින් කරන් දෙන්නේ එතන උම ගත්තිබ්බනේ ඉතින් මම වෙන හැල්ලවල් කියව ඉන්න ඔය කට්ටියත් එක්ක ඉතින් බස් එක ඔටෝ යන්නේ ඇයි කියලා අහන්න එපා ඉතින් මම මේක පස්සේ සවුන්ඩ් එකක් දෙන්න මොකද කිව්වොත් ගේම් ප්ලේ එකක් අද්දි මට නොයෙකුත් බාධා වලට මුහුණ දෙන්න වෙනවා ගෙදර වැඩ කියනවා කඩේ යන්න කියනවා අර යන්න කියනවා මෙහෙ යන්න කියනවා ඒ නිසා මට නොයෙකුත් බාධා වලට මුහුණ දෙන්න වෙනවා මම වීඩියෝ එක මැදින් කැපෙනවා හරිද ඉතින් අද වීඩියෝ එකේ එහෙම උන්නේ නැහැ ඒ නිසා මම හරි පින්වන්තයි කියලා හිතනවා සවුන්ඩ් එකක් දෙන්නේ මම මයික් එකෙන් දැන් සවුන්ඩ් එකක් දෙන්න මම ඒකේ අන්බොක්සින් වීඩියෝ එකක් ගේන්නම් ඒක ගැන බය වෙන්න එපා අහන්නකනේ මිනිස්සු යනවා බා
මට හිතුමත ජීවිතේ වගේ යනවා. ඉතින් බස් වලට යනවා. දැන් ඉස්සර බස් එක තැන මිනිස්සු එක තැන ගෙවල් දෙක තැන දැන් මිනිස්සු එහෙමත් යනවා. දැන් කෝච්චි එහෙමත් තියෙනවා. අලුතෙන් වාහනයක් දැල්ලා තිනවා. සුපිරි කෝච්චි නම් ගිය පාර අප්ඩේට් එකේ දුවදාවේ. ඉතින් මම හිතන්නේ මම මේක පුංචි කාලේ ඉඳන් ගහන 2021 ඉඳන්. ඔව් මට මතකයි. තව දෙයක් මට ෆ්‍රී ෆයර් මම මයික තියෙනවා account එක තියෙනවා. ඉතින් ඒකෙත් ඕන්න කමෙන්ට් කරන්න. ඉතින් අරක ලයික් 10ක් ගේන්න කිව්වනේ. මට ඉතින් ලයික් වැටෙන්නේ නැහැ ඒකයි කිව්වේ. හරි වංගෝ කපලා ගන්න. හරි. යමඩ කපලා මතකද අර කතරගම යන වීඩියෝ එකේ ඒ තමයි අන්තිමට දාපු ඩ්‍රයිවිං සිමියුලේටර් ගේම් එක. හරි වෙස් එකට ගහලා ආයරන් එහෙම එන්න කට්ටක් කෑවා මං ගොන්නේ. ඉතින් ආය අමු